guys, welcome back to my YouTube channel. මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මම ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න හදන්නේ. ඉතින් ඒකට හේතුව තමයි මම පහුගිය දවස් ටිකේම හොඳටම අසනීප වෙලා හිටියේ. ඒක නිසා තමයි මට ඔයාලත් එක්ක vlog එකක් share කරගන්න බැරි වුණේ. ඒකට ඇත්තටම කිව්වා sorry. එහෙනම් අපි වැඩි කතා කරන්නේ නැතුව අද vlog එකට යමු. වීඩියෝ එක ස්ටාර්ට් කරද්දී මට ඔයාලට කියන්න ඕන අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ what I eat in a day කියන vlog එක. ඉතින් මේ vlog එක මම ඔයාලත් එක්ක ගොඩ දවසක ඉඳන් ෂෙයා කරගන්න බලන් හිටියා. උනාට මට ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් ඒක නිසා මම හිතුවා අද ඔයාලත් එක්ක මේ vlog එක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. අද vlog එකේ නා ලොකු දෙයක් නැහැ. මත් දවසේ කාපු කෑම ඔක්කොම තමයි අද vlog එකේ මම ඔයාලට පෙන්වන්න හදන්නේ. එහෙනම් ඉතින් අපි බලමු අද මම දවසේම කාපු කෑම මොනවද කියලා. මුලින්ම අපේ ගෙදරට ෆුඩ් සිටි එකෙන් බඩු වගේක් ගෙනාවා. අපි බලමු ඒ බඩු මොනවද කියලා. ඉතින් මුලින්ම තියෙනවා කොත්මලේකේ වැනිලා යෝගට් ඩ්‍රින්ක් එක. ඉතින් ඒක මම දැන් බොන්න තමයි ගත්තේ. ඉතින් ඊට පස්සේ තියෙනවා අනමාලු මම බලන්න කියලා තමයි දැම්මේ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඊට පස්සේ තියෙන බ්‍රෙක්ෆාස්ට් එකට ඔය රෑට පොඩි බඩගින්නක් ආවම හදාගන්න චොකෝස් එකක් ගත්තා. ඒක තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට තියෙන්නේ අඹේවිල ෆ්‍රෙෂ් මිල්ක් එකක්. ඔන්න ඊටත් පස්සේ තියෙනවා යෝගට් 6 පැක් එක. මේකට කියන හරිම නම මම නම් දන්නේ නැහැ. කොහොම හරි මේකේ යෝගට් 6ක් තියෙනවා. ඉතින් අපි ඒකත් ඊට පස්සේ ගත්තා. ඔන්න ඉතින් ඔය තමයි අපි ගත්ත බඩු ටික. ෆුඩ් සිටි එකෙන් අපි ගත්ත බඩු ටික තමයි ඔය දැන් මම ඔයාලට පෙන්නන්නේ. ඔන්න ඉතින් ගෙනාපු ගමන් මම යෝගට් එකක් කව බලන් ඉන්න බැරි කමට. ඊට පස්සේ තියෙන්නේ මගේ ලන්ච් එක. අපි එහෙනම් ලන්ච් එකත් කමු. අද ලන්ච් එකට තියෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. කෝ බලන්න ෆ්‍රයිඩ් රයිස් කන්න කැමති අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඊට පස්සේ ඩෙසර්ට් එකට ගත්තේ මෙන්න මේ මැජික් එකේ චොකලට් අයිස්ක්‍රීම් එකට. මේ අයිස්ක්‍රීම් එකට නම් මම මාරම ආසයි. ඊට පස්සේ තින් දවල් කාපු කෑම ඔක්කොම ඉවරයි. ඊට පස්සේ අපි බලමු මම හවස් වරුවේ කාපු කෑම මොනවද කියලා. මේ පැත්තට හවසටයි උදේටයි තමයි කුරුල්ල ගොඩක්ම එන්නේ. ඒ ආවත් ඔන්න ඔතන තමයි ඉන්නේ. මාරු විදිහට හයියෙන් යාලා කෑ ගහනවා. හරිම ලස්සනයි. අහන් ඉන්නත් තාසයි. මාරම කියුට් අනේ යාලා බෝල ගෙඩි වගේ. මම නම් හරිම කැමතියි යාලට. යාලා ආපු නැති දවසට නම් මේ පැත්ත හරිම පාළුයි. මගේ මුලින් ඉඳන්ම vlogs බලන අයට මේ ලස්සන නම් හුරුයි. මාරම ලස්සනක් තියෙන්නේ. හවසට නම් අපේ පැත්තේ මම හරිම ආසයි ඒ ලස්සන මගේ වීඩියෝස් වලටත් එකතු කරගන්න. ඔන්න ඊට පස්සේ මට හවසට තේකත් එක්ක කන්න ඩෝනට් එකක් අපේ තාත්තා ගෙනල්ලා දුන්නා. ඉතින් මගේ පරණ වීඩියෝස් බලන අය දන්නවා ඇති මම ඩෝනට් කන්න මාරම ආසයි. ඒ නිසා ඉතින් ගොඩක් vlogs වල මම හවසට කන්නේ ඩෝනට් එකම තමයි. ඔන්න ඉන් පස්සේ
දවසේ මම ඩෝනට් එක කාලි වෙරලා ඒකත් බිව්වා. දැන් ඉතින් හවස් වරුව ඉවරයි. දැන් රෑ වෙලා තියෙන්නේ. අපි බලමු මම ඩිනර් එකට ගත්තේ මොනවද කියලා. ඉතින් එදානම් හරිම ලස්සනට හඳ පායලා තිබ්බා. මාරම ලස්සනයි කැමරාවටත් පේනට වැඩිය ඇස් දෙකෙන්ම බලද්දී තමයි ලස්සන. ඔයාලා ඉතින් සම්පූර්ණයෙන්ම හඳ පායලා තියෙන දවස් දැකලා තියෙනවනේ. අද ඩිනර් එකට මට කන්න තියෙන්නේ chicken and පරිප්පු. දැන් ඔයාලා මට බයින්න එපා එළවලුවක්වත් පත් එකේ නැහැනේ කියලා. මතක තියාගන්න ඔයාලා මේ දකින්නේ මගේ එක දවසක එක කෑම වේලක් විතරයි. ඒ නිසා බයින්න නම් එපා හරිද? ඔය තමයි ඉතින් අද දවසේ මම කන අන්තිම කෑම එක. මට සමහර දවස්වලට රෑට බඩගිනි හැදෙනවා. එතකොට එහෙම මම චොකෝ චොක්ස් දෙකක් එහෙම කනවා. දැන් ඉතින් මම ඒ දෙක කන්න තමයි හදන්නේ. ඉතින් අදට මෙච්චරයි vlog එක. මම හිතනවා ඔයාලා මේ vlog එක enjoy කරන්න ඇති කියලා. thank you වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට. අපි තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. bye.